එන්න. නගින්න. මේ සැරේ ගන්නේ O levelsද? ඔව්. ඔයාගේ අක්කා සෑහෙන ටීවී ඇඩ්ස් වල ඉන්නවනේ. කවුද ඉතින් එයාව ඒ තත්ත්වයට ගෙනාවේ? ඒ කිව්වේ මගේ උත්සාහයෙන් හින්දානේ. ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත. මං කවදාවත් බොරු කියන්නේ නැහැ. බොහොම හොඳයි. කවද්ද අක්කගේ උපන්දිනේ? ජූලි 8 වෙනිදා. ඇයි ඔයා කේන්දර බලන්නත් දන්නවද? නෑ. මං නිකන් ඇහුවේ. අර තියෙන අපි ඉස්කෝලේ. ඔය හරිය නවත්තන්න. කියන ඕන තැනකින් නවත්තන්න. මේක නවත්තන්නද? බොහොම ස්තුතියි මං වෙනුවෙන් කරදර වුණාට. මොකද්ද කරදරේ? බයි. බයි. ආරයි කොල්මන්නාද? ඔන්න කැමරා ස්ටාර්ට් ඇක්ෂන්. ඔන්න දැන් පටන් ගන්න. දැන් සබන් කැල ගන්න. දැන් හොඳට ඇඟට සිසිලා වෙලා තියෙනවා. දාගන්න. වර්ණ ටෝච්චයක් වගේ සිසිලා මට පේන්න. දැන් ඔය සබන් කැල උහම අරගෙන හොඳට ඇඟට සිසිලා වෙන තේ සබන් හොඳට ගා ගන්න ඕන. සබන් ගඳ උනත් වැඩේ හොඳ වෙන්න ඕන. නේද සිල්ලා? ඔව්. දැන් හැරිලා ආපහු ලස්සන සබන් ටිකක් ගන්න. සිල්ලා බහේ. අන්නෝ පිටින් ටික නැවෙන්න. කාර්ගේ මයිකට නැවෙන්න කිව්වා. අයියෝ පොඩි නෑ පොඩි. ඕම් හැරින්. රයිට්. හොඳට වතුර දාගෙන රයිට්. පෙර මාත්‍ය වතුර දාන හැටි. දැන් ඔය ගල උඩින් ඔය කකුල තියලා ඔයාගේ ඔය අකුලේ හොඳට සබන් ගාගන්න. අකුලේ නෙමෙයි. ඔව්. කකුලේ. ඔය කකුලේ හොඳට ගා ගන්න ඕනේ සබන් ජීවත් වෙන ප්‍රේතිය. ණයට අඩි ගන්න. සතිත් වේග දෙහිත් සබන් ඒත් ගඳයි යකෝ. තේරෙනවද? කග්ගාල සබන් කකුලේ ගාගෙන එන රායි. හිත් කකුල ගියා. ආන්නෝ පොඩක් හැරෙන්න. හරි ඕම පොඩක් කිනාවෙන්. රයිට් ඕම. හරි ලස්සනයි. හරිද ඕමද? වන්ඩර්ෆුල් මාවලස් කියලා වැඩ නෑ. කාට්. මයිකල් ජීත් එක කඩවරේ. මොනවද? අතරියම් පොළොංග දක්වා. හෙලෝ. ඔයා හරි ලස්සනයි නේ. හරියට දිය කිඳුරයක් වගේ. Thank you. මං ආවේ මගේ පාඩේට ඔයාට ඉන්වයිට් කරන්න. නවත්ත? ජූලි 8 වෙනිදා. ජූලි 8 වෙනිදා? ඔයා එන්න ඕනේ. මං එන්න. ඔයාට ඕන කෙනෙක් එක්කගෙන එන්න. නෑ. මමයි නංගි විතරයි එන්නේ. මම මගේ වාහනේ වන්න. එපා. එහෙනම් ජූලි 8 වෙනිදා දැන් 9ට මම ඔයාව බලාපොරොත්තු වෙනවා. මං එන්න. Thank you. Hello, Miss Saditra. Welcome to the party. Oh, thank you very much. Hi, little girl. Hi. Come in. Take a seat. Please, excuse me. Okay. සුබ සන්ධ්‍යාවක් ප්‍රිය මිතුරු මිතුරියනි. අද ලංකාවේ කාර්ය බහුල ස්වරූපී මිස් සජිත්‍රා මගේ ඉල්ලීම පිළිගෙන පැමිණීම ගැන මම ප්‍රාර්ථනා කරනවා. ඇය ලෝකේ ජනප්‍රියම කලා ශිල්පිනිය වේවා කියා. මේ ලස්සන සැබෑව ගීතයකින් රසවත් කිරීමට මා ආරාධනා කරනවා මිස් සජිත්‍රා.
නංගි මං වෙනුවෙන් සින්දුවක් කියන්නකෝ. අක්කා කියන්නකෝ. නේ නංගි කියන්නකෝ. මගේ ප්‍රිය මිත්‍රයනි මා වෙනුවෙන් මගේ නංගි පවිත්‍රාගෙන් ඔබලාට ගීතයක්. Ladies and gentlemen, අද අවුරුද්දේ පළවෙනි දවස නෙමෙයි. අද රෑ 12 ලැබනකොට තවත් අවුරුද්දක් උදා වුණා. ඒ වෙනින් කාගවත් නෙමෙයි අපේ සජිත්‍රාගේ උපන්දිනය. ඔයා නම් පුදුම පුද්ගලෙක්. ඔයා කොහොමද මගේ උපන්දින දැනගත්තේ? උමනාව තියෙන කෙනා කොහොම හරි හොයාගන්නවා. ඔයාගේ උපන්දිනය වෙනුවෙන් මම ඔයාට සුබ වතනවා. විනාඩියක් ඉන්න. අක්කේ happy birthday to you. Thank you. I am very sorry Pratap. I am extremely sorry. මගේ ඉස්සෙල්ලම සුබ පැතුම් බලාපොරොත්තු හිටියේ මගේ boyfriend ගේ. එයාගේ නම සංජය. එයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල. මට එයා මතක් වුණා. Don't worry. ඔයාගේ උපන්දිනය වෙනුවෙන් පුංචි තෑග්ගක්.
මේක දියමන්ති මාලයක් නේද? මං කොහොමද මෙච්චර වටින තෑග්ගක් ගන්නෙ? මේක ඉච්චර වටින්නේ නැහැ. මේක තියෙන්නේ සින්තටික් එකක්. එහෙනම් කමක් නේ. පවිත්‍ර. ඔයාම මේක අක්කයි බෙල්ලේ බඳින්නකෝ. කමක් නෑ මිස්ටර් ප්‍රතාප්ම බඳින්න. thank you. good morning අක්කේ. good morning චූටි. සංජය තාම කෝල් කරේ නැද්ද? තාම නෑ. අන්න සංජයගේ කෝල් එක. hi සංජය. මම සංජය නෙමෙයි. මම ප්‍රතාප්. කවුද? මම ප්‍රතාප් විජේ බණ්ඩාර. ඔයා මගේ පාටිකට ඇවිල්ලා ඔයාගේ වටින කාලය නාස්ති වුණානේ. ඔයාගේ පාටියක ෂෝක්. පාටි ගත්ත ෆොටෝග්‍රාෆ්ස් ටික දැන් මගේ අතේ තියෙනවා. මෙච්චර ඉක්මනට? මගේ හැම වැඩක්ම එහෙම තමයි. ඔයාට ෆොටෝග්‍රාෆ්ස් ටික බලන්න ඕනේද? කවද දෙවන්න පුළුවන්. ඔයා කියනවනම් මේ දැන් ගින්න. එහෙනම් උදේ 8ට විතර? ඕකේ. 8 වෙනකොට මං ඔතන. අක්කේ මම යනවා. මොකද කිව්වේ? මට ඇහෙන්නේ. මම ඉස්කෝලේ යනවා. නාගි කෑවද? ඔව් අක්කගේ කෑම ලෑස්ති. ඕකේ. බයි. බයි. මිස්ටර් ප්‍රතාප්? ඔව්. ඔයාගේ අක්කා ඉන්න කිව්වා. මං ආවා. එන්න ගෙට. වාඩි වෙන්න. thank you. අක්කේ. නාගි තාම ගියේ නැද්ද? මිස්ටර් ප්‍රතාප් ඇවිල්ලා. එයාට වාඩි වෙලා ඉන්න කියන්න. මං එන්න. වාඩි වෙන්න. කමක් නැහැ. මොනවද වුනේ? මට මොකුත් ඕනේ නැහැ. ඔයාට බරක් වෙනවනේ. ඔයා යන්න. thank you. thank you. I see. Sure. good morning. good morning. සමා වෙන්න. මං ටිකක් පරක් වුණා. නෑ. ඒකට කමක් නෑ. ඔයා අද හරියට නිලුම් මලක් වගේ. ඒ කිව්වේ මඩේ පිපෙන මල්ලේද? නෑ. කොහොමද ෆොටෝස් ටික? හොඳයි. හොඳට තියෙනවා. එන්න වාඩි වෙන්න. thank you. මේක බලන්න.